ලැජ්ජ වුණම සිදුවීම. මිලියනයක් හම්බුනොත් ඔයා මොකද කරන්නේ? ඔයාගේ ෆස්ට් ලව් එකේ නම කියන්න පුළුවන්ද? හායි මොකද්ද? අද අපි Q&A වීඩියෝ එකක් විදියට තමයි මේක යන්නේ. ඉතින් ඔය මම ප්‍රශ්න ටිකක් හදාගත්තා මෙයාගෙන් අහන්න. අපි බලමු මෙයා ඒවට කොහොමද උත්තර දෙන්නේ කියලා. හරිද? මෙයා හරි අමාරු මම හදාගත්තේ නෑ ප්‍රශ්න. ඉතින් ওই ප්‍රශ්නම ඔයත් ඒ කියන්නේ උත්තර දෙන්න. එහෙම කරමු. නැත්තම් බෑ. මෙයා අමාරු වැටෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා. අපි අහලා බලමු මොකද කියන්නේ කියලා. හරි කියන්න බලන්න. ඔයගේ පළවෙනි ප්‍රශ්නේ. මගේ පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ ෆේවරිට් ෆුඩ් එක මොකක්ද? පීසා තමයි මං කන්න ආස. ඔයාගේ? මම ෆ්‍රයිඩ් රයිස් තමයි. ඔයාගේ ඩ්‍රීම් කාර් එක මොකක්ද? ඩ්‍රීම් කාර් එක PS එකකට තමයි ආස. ඔයාගේ මොකද්ද? මම ආස CHR එකට. CHR. ඔයා shopping කරන්න ගියාම මුලින්ම ඔයා buy කරන්නේ මොකද්ද? ගිහිල්ලා ෆුඩ් සිටි එකේ අපි ගත්තොත් මට ගිහිල්ලා ඉතින් ගන්න අර නූඩල්ස් තමයි. රාමෙන් නූඩල්ස් තමයි. රාමෙන්. වෙන මොකුත් ගන්න නෑ. ඔයා මොකද්ද ගන්නේ? මම ගිහින් ගන්නේ ඔය මම යන්නේ ගොඩක්ම ඔය පොත් තියෙන තැනකට තමයි යන්නේ. මට එක එක පිටු වල අර ලස්සන ඒවා දැක්කම එතෙන්ට තමයි ගොඩක්ම යන්න ආස. ආය යන්න ආසයි ඔය මොනවා චිප්ස් තියෙන්නේ පොටෑටෝ චිප්ස් අනම්මනම් කඩචෝරු තියෙන අන්න එතෙන්ට තමයි. ඔයාට මිලියනයක් හම්බුනොත් ඔයා මොකද කරන්නේ? මිලියනයක් හම්බුනොත් එකපාරටම හිතා ගන්න අමාරුයි. නෑ සාමාන්‍ය ඔයාට චුට්ටක් හිතෙන මිලියනයක් විදියට ඉතින් කියන්නේ ලක්ෂ 1000ක්. එකපාරටම මොකක් හරි කරන්න හිතන්නේ. කොහෙන් රටකට යන දවස් ගානකට ටිකක් මේ එහෙම යනවා. ආස රටකට කියන්නේ නෑ ඒක මිලියනයක් හම්බුනොත් මං කරන්නේ ඉතින් ඔයා මොකද්ද කරන්න කියන්නේ? මං කියන්නේ මම ෆික්ස් දානවා. ලක්ෂ 10ම ගිහින් දානවා. මිලියනයක් හම්බුනොත් ඉතින් පොලියට දෙන්න. ඔය ඊට පස්සේ අඬ ඉන්නනේ පොල්ල තියලා ගියපුවාම. ඊළඟ ප්‍රශ්නෙට යන්න. සාධාරණ ගන්න දෙන්න. 100ට කීයට දෙන්නේ මටත් පොලියට සල්ලි ටිකක් ඕන. 105ට. ඔයා ලංකාවේ යන්න ආසම තැන මොකද්ද? නෝරෙලි. එකපාරයි ගියේ ඒ vlog එකක් තියෙනවා ඕනනම් බලන්න. ඒ වුණාට යන්න අදටත් ඉස්සරහටත් යන්න ආස නෝරෙලි. ඔයා මං ආස හෝටන් තැන්න යන්න ආසයි අය නුවරඑළිය යන්න ආසයි. ඊළඟ ප්‍රශ්න. ඔයාට පිට රටකට යන්න හම්බුනොත් ඔයා යන්නේ මොන රටකටද? මම නම් දන්නවා. ඉතාලි. try කරනවා ඊළාට බලමු. ඒක යන්න තියෙනවා නම් යන්න පුළුවන් වෙයි. බැරි නම් නේද? ඔයා මොකද්ද? හැම වෙලේම මං කියන්න ඕන. හරි මට අමතක වුණා. ඔයා කියන්නේ. ඔයා කොහෙද? මං ආසයි ජපන් යන්න ආසයි. ඉතාලිය යන්න තමයි ගොඩක් ආස මං. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාගේ ෆස්ට් ලව් එකේ නම කියන්න පුළුවන්ද? නෑ එහෙම කොහොමද කියන්නේ? ජනාධිපති කියන්නේම නෑ. ඒවා කියන්න බෑ. ඒක ඔයාගේ ෆස්ට් ලව් එක අමතක කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම කියන්නේ? ඔව්. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? ඔයා කියන්නකො එහෙනම්. අනේ මට අමතක කරන්න පුළුවන් මට වැඩක් නෑ. ඔයාගේ ජීවිතේ ඔයාට වෙච්ච ලැජ්ජම සිදුවීම මොකද්ද? ලැජ්ජ වුණම සිදුවීම. පොඩි කාලේ මේ වෑන් එකේ යද්දි මට කක්කා ගිහින් තියෙනවා වෑන් එකේ යද්දි. ඒක තමයි පොඩ්ඩක් ලැජ්ජ සහගතව සිදුවීම විදියට උනේ මට. ඒ කියන්නේ වෑන් එකේ යද්දි කක්කා ගියා. ඒක ගිහිල්ලා ඉවරලා වෑන් එකේ එනකම්ම දන්නේ වගේ ඉඳලා ගෙදරට ආවම ඉස්සර පොඩි ලොකු අම්මා ඔය නාවද්දි කලිසෝ කරද්දි අම්මට ඉතිරිමෙක් රොටියක් ඔය. ඔයා YouTube channel එක පටන් ගන්න හේතුව මොකක්ද? මේ YouTube channel එක නෙමෙයි මීට කලිනුත් මම කියන්නේ YouTube channel කරා ඒව කරලා ඉවරලා හරි ගියේ නෑ. නිකන් ආසයි හිතලා පටන් ගත්තා ඉතින් මේ කරගෙන යනවා. ඒක මේ නිකන් කරගෙන යනවා. ඔයා මොකද? මම කරන්න ගත්තේ එකක් ඒ කියන්නේ අපේ මෙමරීස් අපිට මතක තියාගන්න එකක් තියෙනවා. අනිත් එක තමයි ඉතින් අපි කවුරුත් දැන් YouTube channel එකක් පටන් ගන්න ඉතින් සල්ලි හම්බ කරන්න බොරු කියන්න ඕනේ නැහැ නේද?
ඒකත් තමයි සල්ලි ඕන ඉතින් ඒ හින්දා පටන් ගත්තා. ඒ හේතු දෙක මත තමයි මම නම් පටන් ගත්තේ. ඊළඟට ඔයා කරන ජොබ් එක මොකක්ද? මම පේන්ටින් කරන්නේ කියන්නේ වීල් මැනුෆැක්චරින් කම්පැනි එකක පේන්ට් කරන OTR කියන. ඔයා කරන ජොබ් එක මොකක්ද? මම කරන ජොබ් එක තමයි මට ජොබ් එකක් කරන්න පුළුවන් මට මේ රෙදි මහන්න පුළුවන්. හැබැයි මම දැන් නම් කරන්නේ අපේ මහත්තයාගේ ගෙදර වැඩ ටික තමයි රෙදි හොදලා කන්න බොන්න කියන එක තමයි මම කරන ජොබ් එක. අපි මේ වීඩියෝ එක මෙතන නවත්තලා ඔයගොල්ලෝ ඕනනම් කමෙන්ට්ස් දාන්න ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න තියෙනවා නම් අපි ඒකට Q&A වීඩියෝ එකක් කරන්න. ඔව් ඔයාලා අපෙන් දැනගන්න ඕන දේවල් අපිට මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ආයෙ දවසක වීඩියෝ එකක් කරන් එන්න. ඔව් ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරමු. ඒ කියන්නේ මෙයා හදාගත්ත ප්‍රශ්න ටිකනේ ආයෙ දවසක මාත් මෙයාගෙන් ප්‍රශ්න ටිකක් හදාගෙන එහෙම කරමු. ඉස්සරහට ඒ කියන්නේ මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ තමයි ගොඩක් ඉන්නේ. අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.